සුබ දවසක් ඔබට. අද මම ගෙන එන්නේ ඔබට 2025 අලුත් අවුරුදු ලග්න පලාපල. මේ ලග්න පලාපලය දෙසැම්බර් දක්වා කාල සීමාවට තමයි අදාළ වෙන්නේ. මොකද දෙසැම්බර් වලින් පස්සේ ඔබට 2026 ලග්න පලාපල මගින් ඉදිරි කාල සීමාවේ පලාපල දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අලුත් අවුරුද්දෙන් පස්සේ දෙසැම්බර් දක්වා ඔබට කොහොමද බලපාන්නේ කියන එක තමයි අද මම ගෙන එන්නේ. ඉතින් ඔබ මේ වෙනකොට සෙනසුරු මාරුවත් එක්ක මේ කාල සීමාවේ ඔබගේ ග්‍රහ තත්ත්වය කොහොමද ඔබට බලපාන්නේ කියන එක දැනගෙන ඇති. විශේෂම ග්‍රහ මාරුවක් සෙනසුරු මාරුව මාර්තු 29 සිද්ධ වුණේ. ඉතින් මේ ග්‍රහ මාරුවත් එක්ක අලුත් අවුරුද්දෙන් පස්සේ තවත් ග්‍රහ මාරු කීපයක්ම සිද්ධ වෙනවා. ඒක ඔබට ඊටාම වැදගත් වෙනවා දැනගන්න එක. විශේෂයෙන්ම රවි මාරුවක් සිද්ධ වෙනවා අප්‍රේල් 14 වෙනිදා. රවි ග්‍රහයා මේෂ රාශියට ගමන් කරලා උච්ච වෙනවා. ඒ වගේම ගුරු මාරුවක් සිද්ධ වෙනවා බ්‍රහස්පති මාරුව. මේක සිද්ධ වෙන්නේ මැයි 14 වෙනිදා. මිථුන රාශියට ගමන් කරනවා ගුරු ග්‍රහයා. මේ වෙනකොට වෘෂභ රාශියේ ගමන් කරන්නේ ගුරු ග්‍රහයා. ඒ වගේම රාහු කේතු මාරුවක් සිද්ධ වෙනවා මැයි 18 වෙනිදා. කුම්භ සහ සිංහ රාශි වලට ගමන් කරන්නේ රාහු කේතු ග්‍රහයින්. මේ වෙනකොට මීන සහ කන්‍යා රාශි වල ගමන් කරන්නේ. ඉතින් මේ ග්‍රහ මාරුත් එක්ක ඔබට ඊටාම වැදගත් වෙනවා මේ ඉදිරි කාල සීමාව කොයි විදිහටද බලපාන්නේ කියන එක. ඉතින් මේෂ ලග්න හිමියන් ගැන කතා කරාම ඔබට විශේෂයෙන් වැදගත් වෙනවා. මොකද ඔබගේ සෙනසුරු ග්‍රහය 12 වෙනිට ගමන් කරලා තියෙන්නේ. ලග්නේ රාෂ්ටක තත්වයක ආරම්භයක් තියෙනවා. සමහර විට ඔබ අනියත බියකින් ඉන්නවා ඇති ලග්නේ රාෂ්ටක තත්වයක් තියෙනවා කියලා. නමුත් එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඉදිරි ග්‍රහ මාරුත් එක්ක ඔබට මේ තත්වයන් සමබර වීමක් වෙනවා. ඔබගේ ආර්ථික තත්ත්වය ගැන කතා කරොත් ගුරු ග්‍රහයා මේ වෙනකොට ඔබගේ දෙවැනි ධනස්ථානයේ ගමන් කරන්නේ. ඒ වගේම ඔබගේ වැයස්ථානයේ රාහු ග්‍රහයා ගමන් කරනවා. ඉතින් මේක ඔබට විශේෂයෙන් වැදගත් වෙනවා. පසුගිය කාල සීමාව තුළ සෙනසුරු ග්‍රහයා ඔබගේ අයස්ථානයේ ගමන් කරා. ඉතින් මේ සෙනසුරු මාරුවත් එක්ක වැයස්ථානයට ගමන් කරලා තියෙන විශේෂ සංසිද්ධීන් 3ක් වෙනවා මේක. ධනස්ථානයේ ගුරු ග්‍රහයා ගමන් කිරීම, ඒ වගේම රාහු ග්‍රහයා 12 වෙනි ගමන් කිරීම, සෙනසුරු ග්‍රහයා දැන් මේ වෙනකොට 3 වෙනිට ගමන් කරලා තියෙන්නේ. ඉතින් ඔබට මේක ධනය සම්බන්ධව යම් කිසි වෙනසක් වීමක් වෙනවා. මොකද මැයි මාසෙන් පස්සේ ගුරු ග්‍රහයා ඔබගේ 3 වෙනිට ගමන් කරන්නේ. ඒ වගේම රාහු ග්‍රහයා 11 වෙනිට ගමන් කරනවා ඔබගේ අයස්ථානයට. ඒ වගේම අයස්ථානයේ අධිපති වැයස්ථානයේ ගමන් කරන නිසා මුදල් සම්බන්ධව යම්කිසි වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන් ගුරු මහදශා ගත කරන අයට වෙනසක් වෙන්න පුළුවන්. ඒ වගේම සෙනසුරු මහදශා ගත කරන අයට විශේෂ වෙනසක් වෙන්න පුළුවන්. නමුත් රාහු මහදශා ගත කරන අයට ගොඩක් සුබඵලගෙන දෙනවා. මොකද රාහු ග්‍රහය ඔබගේ 11 වෙනිට ගමන් කරන්නේ අයස්ථානයේ. ඉතින් රාහු ග්‍රහය 11 වෙනි ගමන් කරන කාල සීමාව තුළ හදිසි ධනලාභ ලැබීම සම්බන්ධව ඉතාම විශේෂ වැදගත්කමක් දක්වනවා. මොකද රාහු 11 වෙනි ඉන්න කාලේ ඔබ ව්‍යාපාර කටයුතු කරනවා නම් ඔබට හිතන්න නැති විදිහට මුදල් ලැබෙන්න පුළුවන්. හදිසි ධනලාභ ලැබෙන්න පුළුවන්. ඒ වගේම ලොතරැයි ජය ලැබෙන්න වාසනාව තියෙනවා. ඔබ මැණික් පතල් ආදිය කරන කෙනෙක් නම් එවැනි වාසනාවක් ලැබෙන්න ඉඩකඩ තියෙනවා. නමුත් ඔබගේ ධන තත්ත්වය ඉතුරු කිරීම වර්ධනය කරගන්න සමහර විට අපහසු වෙන්න පුළුවන්. මොකද මේ වෙනකොට ඔබගේ ගුරු ග්‍රහය දෙවැනි ගමන් කරන්නේ 3 වෙනිට ගමන් කරනවා මැයි මාසේ 14 වෙනිදාන් පස්සේ. ඒ නිසා ඔබගේ ඉතුරුම් වර්ධනය කරගන්නත් ඔබ උත්සාහ කරන්න ඕනි. නමුත් පසුගිය කාල සීමාව තුළ රාහු ග්‍රහය 12 වෙනි ගමන් කළ කාල සීමාව තුළ ඔබ දන්නවා ඔබට අනවශ්‍ය වියදම් යෙදෙන්නේ නැති බොහෝම. ඉතින් මේක ඔබට සුබඵලගෙන දෙනවා. ඔබගේ යම්කිසි ප්‍රමාණයකට අනවශ්‍ය වියදම් යෙදීම අඩු වෙන්නත් පුළුවන්. රාහු ග්‍රහය 11 වෙනි යෙදීමත් එක්ක මේක වෙනස් වෙන්නේ ඔබ ගත කරන මහදශා අතුරුදශා අනුව. ඉතින් රාහු මහදශා ගත කරන අයට සුබඵලගෙන දෙනවා. ගුරු මහදශා ගත කරන අයට යම්කිසි වෙනසක් වෙන්න පුළුවන්. නමුත් ගුරු ග්‍රහය 3 වෙනිදී හොඳයි වික්‍රමස්ථානයේ බලවත් වීමක් වෙනවා. නමුත් ධනය සම්බන්ධව යම්කිසි වෙනසක් වෙන්න පුළුවන්. සෙනසුරු ග්‍රහය 12 වෙනි ගමන් කිරීමත් එක්ක ඔබට යම්කිසි මුදල් වල වෙනසක් වෙන්න පුළුවන්. ලැබීම් වල වෙනසක් වෙයි. සෙනසුරු මහදශා ගත කරන අයට තමයි මේක ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා අවුරුද්දෙන් පස්සේ ඔබ දෙසැම්බර් මාසයේ දක්වා මේ කාල සීමාවට තමයි මම මේ ලග්න පලාපලයේ ගෙනෙන්නේ. ඔබ මේ කාල සීමාවේදී මුදල් තත්ත්වය සම්බන්ධව පරිස්සමින් වැඩ කරන්න ඕනි. සමහර විට ඔබට අනවශ්‍ය වියදම් ආදී යෙදෙන්නත් පුළුවන් ඔබගේ උත්පත්ති කේන්ද්‍රයේ තියෙන ග්‍රහ තත්ත්වයත් එක්ක.
නමුත් ඔබට හැකියාව තියෙනවා මුදල් ලිපීම් කරගන්න. මොකද ගුරු ග්‍රහයා 3 වෙනි වික්‍රමස්ථානයේ බලවත් වීමත් එක්ක ඔබගේ උත්සාහය උනන්දුව වර්ධනය කරගෙන ඔබට මුදල් ලිපීම් ආදී කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම රවි ග්‍රහයාගේ මාරුවීමත් ගැන කතා කරන්න ඕනි. මොකද අප්‍රේල් 14 වෙනිදාන් පස්සේ ඔබගේ ලග්නයට ගමන් කරලා බලවත් වෙනවා, උච්ච වෙනවා. ඒ වගේම මේ මාසෙ වෙනකොට දෙවැන්නට ගමන් කරනවා. මේ විදිහට මාසෙන් මාසයට රවි ග්‍රහයාගේ මාරුවීමකුත් සිද්ධ වෙනවා. ඉතින් ඔබට මුල් කාල සීමාව තුළ සුබ ඵලගෙන දෙනවා මේ රවි මාරුවෙන්. ඔබට හැකියාව තියෙනවා, ඔබගේ උත්සාහය උනන්දුව තියෙනවා නම් බොහෝ දේවල් ඉදිරියට කරගෙන යන්න, ජයග්‍රහණය කරන්න. ඉතින් ඔබ ඒ දේවල් ජයග්‍රහණය කරන්න ඕනි. සමහර විට සෙනසුරු අපල තියෙනවා කියලා ඔබ යම්කිසි කඩා වැටීමක ඉන්නවා නම්, පසුතැවිල්ලෙන් ඉන්නවා නම් එහෙම ඉන්න එපා. ඔබට දියුණු වෙන්න හැකියාව තියෙනවා. උත්සාහයෙන් උනන්දුවෙන් ජයග්‍රහණය කරන්න හැකියාව තියෙනවා මේ ඉදිරි කාල සීමාව තුළ. රැකියා ව්‍යාපාර කටයුතු ගැන කතා කරනකොට ඔබගේ ශනි ග්‍රහය ගමන් කරලා තියෙන්නේ සෙනසුරු මාරුවත් එක්ක 12 වෙනිට. පසුගිය කාල සීමාවේ ඔබගේ අයස්ථානයේ ගමන් කරේ. ඉතින් යම් කිසි වෙනසක් වෙන්න පුළුවන් රැකියා ව්‍යාපාර කටයුතු වල. නමුත් ඔබට අයහපතක් වෙන්නේ නැහැ. ඔබ ඒ දේවල් දැනගෙන වැඩ කටයුතු කරන්න ඕනේ. රැකියාවේ සමහර විට වෙනස් වීමක් වෙන්න පුළුවන්, ස්ථාන මාරු වීම එන්න පුළුවන්. නමුත් ඔබට වැඩ කටයුතු කරගෙන යන්න හැකියාව තියෙනවා. ඔබගේ අනිත් ග්‍රහ තත්ත්වයත් එක්ක නිතරම ඔබ හිතා ගන්න ඕනේ ආයතනයේ වැඩ කරන නිලධාරීන් සහ සේවකයන් සමග සහයෝගයෙන් වැඩ කරනවා, ඔවුන්ට උදව් කරගෙන වැඩ කටයුතු කරනවා කියලා. ඉතින් එහෙම කරොත් ඔබටත් රැකියා ස්ථානය තුල යහපත් විදිහට ගත කරන්න හැකියාව තියෙයි. ඔබ මේ தත්ත්වය දැනගෙන වැඩ කටයුතු කරන්න ඕනි. ඔබ ආයතනය තුල නීතිමය ගැටලු වලට යන්න එපා, වෙනස් වීම වලට ලක් වෙන්න එපා. ඔබට පැවරෙන වැඩ කටයුතු නිසි වේලාවට නිසි විදිහට කරොත් ඔබට අනිවාර්යෙන්ම හොඳින් ඒ කාල සීමාව තුළ ඔබගේ රැකියා ව්‍යාපාර කටයුතු කරගෙන යන්න හැකියාව තියෙනවා. ව්‍යාපාර කටයුතු සම්බන්ධවත් ඒ වගේ ඔබ අනවශ්‍ය විදිහට ණය වෙලා විශාල වශයෙන් ඒවා කරන්න යන්න එපා. සමහර විට ඔබ ජන්මේ රාෂ්ට්‍ර කපල ආදී ගත කරන කෙනෙක් නම් ඔබට යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ ආදායම් වියදම් තත්ත්වය ගැන බලාගෙන සමබරව කටයුතු කරන්න ඕනි මේ කාල සීමාව තුළ. රැකියාව සම්බන්ධවත් ඒ වගේ ඔබ නිසි වේලාවට නිසි විදිහට ඔබට පැවරෙන වැඩ කටයුතු කරගත්තොත් ඔබට ගැටලුවකින් තොරව කරගෙන යන්න හැකියාව තියෙනවා. ඒ රැකියා ව්‍යාපාරවල කටයුතු දියුණු වෙන්නත් හැකියාව තියෙනවා. නිවාස දීපල ඉඩකඩම් ආදී සම්බන්ධව කතා කරොත් ඔබට මේ කාල සීමාව තුළ එවැනි දේවල් ලැබීම් තියෙනවා. මොකද රාහු මාරුව සහ ගුරු මාරුවත් එක්ක ඔබට එවැනි වාසනාවක් තියෙනවා දීපල ලැබීම් සම්බන්ධව. නමුත් ඔබ නිවසක් තනන කෙනෙක් නම් ඔබගේ අයවැය අනුව ඔබ වැඩ කටයුතු කරන්නත් උත්සාහ කරන්න ඕනි. විශාල වශයෙන් ණය අරගෙන වැඩ කටයුතු කරන්න එපා. සමහර විට ඔබට ගෙවා ගන්න බැරි වෙන්න පුළුවන්. සමහර විට වැඩ කටයුතු අතරමඟ නවතින්න පුළුවන්. ඒ නිසා ඔබගේ ආදායම අනුව වැඩ කටයුතු කරන්නත් උත්සාහ කරන්න ඕනි. ඉඩකඩම් වැවීම්, කෘෂිකාර්මික කටයුතු, පතල් කැණීම් කටයුතු ආදී කරගෙන යන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම යාන වාහන මිලදී ගැනීම, විකිණීම් මේ වගේ දේවල් වලින් ඔබට ලාභ ලැබීම් තියෙනවා. රාහු 11 වෙනි ගමන් කිරීමත් එක්ක විශේෂයෙන් රාහු මහදශා අතුරු දසා විදසා ගත කරන අයට විශේෂයෙන් දීපල සහ ධනය ලැබීම් තියෙනවා. එවැනි අයට වැඩියෙන් දියුණු වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඔබ උත්සාහ කරලා බලන්න ඔබේ මේ දීපල සම්බන්ධ කටයුතු හොඳින් කරගෙන යන්න හැකියාව ලැබෙයි. නමුත් මේ ගැනත් ඔබ හිතන්න ඕනේ ඔබ නීතිමය ලියකියවිලි මුදල් ගනුදෙනු පිළිබඳවත් පරිස්සම් වෙන්න ඕනේ. මොකද විශේෂයෙන් ඔබගේ ශනි ග්‍රහය 12 වෙනි ගමන් කරනවා. මේ කාල සීමාව තුළ ඔබට නීතිමය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔබ මේ වෙනකොටත් නීතිමය ගැටලු වල ඉන්න කෙනෙක් නම් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි. ඒ කියන්නේ ඔබගේ දීපල සම්බන්ධව, අයිතිකරුවන් සම්බන්ධව, මුදල් ගනුදෙනු සම්බන්ධව මේ වගේ දේවල් හරි පරිස්සමෙන් කරන්න උත්සාහ කරන්න ඕනි. මුදල් ආදී සම්බන්ධවත් විශේෂ වෙනවා. ඒ වගේ මේ අයිතිය පිළිබඳව හොඳින් හොයලා බලන්න ඕනේ. දීපල සම්බන්ධ කටයුතු වලදී විශේෂයෙන් හොඳින් හොයලා බලලා බුද්ධිමත්ව තීරණ ගන්න ඕනේ. සමහර විට ඔබට වැඩි ලාභ ලැබෙන දේවල් තියෙන්න පුළුවන්. නමුත් හදිස්සි වෙලා තීරණ ගන්න එපා, ඉක්මන් වෙන්න එපා. බුද්ධිමත් තීරණ අරගෙන දීපල සම්බන්ධ කටයුතු වලදී වැඩ කටයුතු කරන්න ඕනේ. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව කතා කරොත් මාසය ආරම්භ වෙනකොට සිකුරු ග්‍රහය ඔබගේ 12 වෙනි ගමන් කරන්නේ 7 වෙනි සහ 2 වෙනි අධිපති.
නමුත් මැයි මාසයෙන් පස්සේ ලග්නයට දෙවැන්නට සහ තුන්වැන්නට ආදී වශයෙන් සිකුරු මාරුව සිද්ධ වෙනවා. ඒ වගේම ගුරු ග්‍රහයා ඔබගේ දෙවැන්නේ ගමන් කරන්න. ඉතින් ගෘහ ජීවිතය සම්බන්ධව යම් යම් ගැටලු ඉදිරි කාල සීමාවෙදී එන්න පුළුවන්. මොකද ශනි ග්‍රහයා සහ රාහු 12 වෙනි ගමන් කිරීමත් එක්ක ඔබට යම් යම් ගැටලු මේ වෙනකොට ගෘහ ජීවිතය තුල තියෙනවා නම් ඒ අයට ඒ තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන් මුල් කාල සීමාව තුල. මොකද 12 වෙනින් කතා කරන යහන පිළිබඳව කතා කරනවා. ඉතින් ඒ නිසා නිදි යහන තුල ඔබගේ යම් යම් ගැටලු ගෘහ ජීවිතය තුල ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ වෙනකොට ඔබ සෙනසුරු මහදශා රාහු මහදශා ගත කරන අයට මේ තත්ත්වය බලපානවා ඇති. කුජ ග්‍රහයත් ඔබගේ ලග්නාධිපති නීචව ගමන් කරන්නේ. ඒ නිසා සමහර විට අදහස් ගැටීම් මතභේද ආදී ඇති වෙන්න පුළුවන්. ඉතින් ශනි ග්‍රහය 12 වෙනි ගමන් කරන කාල සීමාව තුල විශේෂයෙන් ගෘහ ජීවිතයේ යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක ඔබ තේරුම් ගන්න ඕනි. ගෘහ ජීවිතයේ සාමකාමීව ගත කරන්න උත්සාහ කරන්න ඕනි. මේ වෙනකොට ගැටලු තියෙන අය ඒවා ටිකක් අඩු කරගෙන සාමකාමීව බුද්ධිමත් තීරණ අරගෙන වැඩ කටයුතු කරන්න උත්සාහ කරන්න ඕනි. මේ මාසේ සිද්ධ වෙන ගුරු මාරුවෙන් පස්සේ ගුරු ග්‍රහය 3 වෙනිට ගමන් කිරීමත් එක්ක ඔබගේ 7 වෙනි දකිනවා. ඉතින් ඔබට යම්කිසි සහනයක් ලැබෙන්න පුළුවන් මේ ගුරු මාරුවත් එක්ක. නමුත් ශනි ග්‍රහයා මේ 12 වෙනි ගමන් කරන කාල සීමාව තුළ විශේෂයෙන්ම ගෘහ ජීවිතය ගැටලු කරගන්නේ නැතුව ඔබ පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න උත්සාහ කරන්න ඕනි. අධ්‍යාපන කටයුතු ගැන කතා කරනකොට ඔබට සුබඵල ගෙන දෙනවා. මොකද ගුරු ග්‍රහයාගේ මාරු වීමත් එක්ක 3 වෙනිට ගමන් කරලා වික්‍රමස්ථානයේ බලවත් වීමත් එක්ක ඔබට අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යන්න හැකියාව ලැබෙයි. තරඟ විභාග ආදීන් ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙයි. ඒ වගේම විදේශගත වෙලා උසස් අධ්‍යාපන කටයුතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ අයටත් ඉතාම හොඳයි. වගේම ශාස්ත්‍රීය කටයුතු ලේඛන කටයුතු මාධ්‍ය ආයතනවල වැඩ කරන අයට ගොඩක් හොඳ තත්ත්වයක් තියෙනවා. මේ ගුරු ග්‍රහය 3 වෙනිට ගමන් කිරීමත් එක්ක මැයි මාසෙන් පස්සේ මේ තත්ත්වය ඇති වෙන්නේ. ඒ නිසා ඔබේ වැඩ කටයුතු හොඳින් කරගෙන යන්න හැකියාව ලැබෙයි. ඒ වගේම ඔබට විදේශගත වීම වලටත් වාසනාව තියෙනවා. ඔබ විදේශ රැකියාවකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් වන්දනා ගමන් සංචාරක කටයුතු එහෙම නැත්නම් විදේශ අධ්‍යාපන කටයුත්තකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ ඕනෑම කටයුත්තකට වාසනාව තියෙනවා. විශේෂයෙන් ශනි මහදශා අතුරු දශා විදසා ඒ වගේම රාහු මහදශා අතුරු දශා විදසා ගත කරන අයට ගොඩක් සුබඵල ගෙන දෙනවා. මේ විදේශගත වීම සම්බන්ධව ඔබ පසුගිය කාලේ උත්සාහ කරමින් හිටියා නම් මේ වෙනකොට ඒව සාර්ථක වෙන්න ඉඩකඩ තියෙනවා. මේ අප්‍රේල් මාසයෙන් පස්සේ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරොත් කේතු ග්‍රහය ඔබගේ 6 වෙනි ගමන් කරන්නේ මේ වෙනකොට. ඉතින් කේතු මාරුවත් එක්ක ඔබගේ 5 වෙනිට ගමන් කරන්නේ. නමුත් ශනි ග්‍රහය 12 වෙනි ගමන් කරනවා. සහ අනික් ග්‍රහ තත්ත්වයනුත් එක්ක ඔබට ඉඳ හිට යම් යම් අසනීප තත්ත්වයන් එන්න පුළුවන්. මේ වෙනකොට අසනීප තත්ත්වයන්ගෙන් ඉන්නවා නම් දිගු කාලින ලෙඩ රෝග වලින් පෙළෙනවා නම් ඔබ එවැනි අය උත්සාහ කරන්න ඕනි ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමකට ගෙන එන්න. ඒ වගේම නිසි වේලාවට බේත් අරගෙන පරිස්සම් වෙන්නත් උත්සාහ කරන්න ඕනි. ඉතින් පොදුවේ ගත්තාම මේෂ ලග්න හිමියන්ට මේ ග්‍රහ මාරුත් එක්ක ග්‍රහ තත්ත්වයත් එක්ක සුභාසුභ මිශ්‍ර පලාඵල සහිතයි. මේ ඉදිරි කාල සීමාව තුළ ඔබ සැලකිල්ලෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. ධනය සම්බන්ධව ගෘහ ජීවිතය සම්බන්ධව රැකියාව මේ වගේ හැම දෙයක් සම්බන්ධවම. ඒ නිසා ඕනෑම කටයුත්තක් සාර්ථක කරගන්න නම් ඔබගේ උත්සාහය උනන්දුව වර්ධනය කරගන්නත් ඕනේ. සමහර කාලවල තියෙන ඔබට පහසුවෙන් මුදල් ලැබෙනවා, රැකියාවේ කටයුතු පහසුවෙන් කරනවා. මේ වගේ අවස්ථා තියෙනවා. නමුත් මේ ඉදිරි කාල සීමාව තුළ ඔබට ඒ වගේ පහසුවෙන්ම හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නැති වෙයි. නමුත් ඔබගේ උත්සාහය උනන්දුවෙන් ජයග්‍රහණය කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා හැම දෙයක් සම්බන්ධවම සැලකිල්ලෙන් ඉවසිලිමත්ව බුද්ධිමත් තීරණ අරගෙන වැඩ කටයුතු කරන්න ඕනි. අයවැය සමබරව පවත්වා ගන්න උත්සාහ කරන්න ඕනි. ඒ වගේම ගෘහ ජීවිතයත් යහපත් විදිහට පවත්වා ගන්න උත්සාහ කරන්න ඕනි. ඔබ මේ ඉදිරි කාල සීමාව තුළ හැකිතාක් ඔබේ ආගම අනුව කටයුතු කරන්න. ඔබ කුමන ආගමක වුණත් ඔබේ ආගම අනුව වැඩ කටයුතු කරන්න උත්සාහ කරන්න. ඔබ හරි විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න. අසාධාරණ විදිහට මුදල් හම්බ කරන කෙනෙක් නම් එවැනි කටයුතු වලින් වළකින්නත් උත්සාහ කරන්න ඕනි. ඔබගේ මේ ලග්නේ රාශික ආරම්භයත් එක්ක ඔබ අනිවාර්යෙන්ම ආගමික කටයුතු වලට යොමු වෙන්නේ නැති කෙනෙක් නම් ටිකක් හෝ ඒ ආගමික කටයුතු වලට යොමු වෙන්න කාර්යබහුල කෙනෙක් නම් නිවසේදී හෝ පිරිත් ශ්‍රවණය කළා, දිනපතා මල් පහන් පූජා කරලා ඔබේ ප්‍රාර්ථනාවන් කියලා ඒ දේවල් කරන්න ඕනි. අනිවාර්යෙන්ම ඔබට ඉදිරි කාල සීමාව ජයග්‍රහණය කරන්න හැකියාව තියෙනවා මේ ආගමික නැඹුරුවත් එක්ක.